පරිසරයට බුදුරජාණන් වහන්සේ දැක්ුවේ ලොකු කැමැත්තක්. අපිට මේ කාරණාව හොඳට පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රය. කොසල් රජුරෝ තමන්ගේ ප්‍රධාන සෙන්පතියා මරලා පස්සේ තමන් කරගත්තේ ලොකු වැරදක් කියලා කල්පනා වෙලා රජුරවන්ට රජමැදුරට වෙලා ඉන්න බැරුව යනවා. ඒ තරම්ම මේ සෙන්පතියා තමන්ටත් රටටත් ලෙන්ගතුයි. ඉතින් නමුත් අනුගේ කේලම් බහක් අහලා මරලා දැම්මා. රජුරෝ ඒ වේදනාව දරා ගන්න බැරි හින්දා විවේක ගන්න ඕනේ නිසා වනාන්තරයට තමයි යන්නේ. ඒ වනාන්තරයට ගියහම රජුරෝ වනාන්තරයේ ඇවිදැවිද ඉන්නකොට දකින්න විශාල ගස් වනස්පති රුක්ෂ. ඒ ගස් ළඟ ගස් මුල් වල හරියට කුටි වගේ පුදුමාකාර සුවයක් තිබුණා. අර අපි දකිනවා මහ ගස් වල වටේටම මුල් ඇවිල්ලා බුග්ගස් වගේ අපි ඒවට කියන්නේ ඇටුවම් බහැලා කියලා. ඉතින් මේ මැද්දේ වාඩි වෙච්චාම එහා පැත්තේ ඉන්න කෙනාට මෙහා පැත්තේ කෙනා පේන්නේ, මෙහා පැත්තේ කෙනාට පේන්නේ ඉදිරියෙන් බැලුවොත් විතරයි පේන්නේ. හරියට නිකන් වටේටම කොටු කරපු තැනකට ගියා වගේ. ඒ වගේ මහ විශාල ගස් මේ වනාන්තරයේ තියෙනවා දැක්කහම රජුවන්ට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වෙන කාරණාවක් හින්දා නෙමෙයි. රජුරන්ට හිතනවා මෙන්න මේ වාගේ තැන් වලට බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රේ කරනවා. මේ නිදහස් තැන් වල. වනාන්තර විනාශය මම හිතන්නේ අපි සියලු දෙනාගේම විනාශයත් එක්කම සිද්ධ වෙගෙන යන දෙයක්. ඒකමනේ අපිට මේ වර්තමානයේ සාමාන්‍ය දකින්න ලැබෙන්නේ. වනාන්තරේ විනාශ වීගෙන යනවා අපිත් විනාශ වීගෙන යනවා. ඒක අපි හිතාප් නැති පැත්තකින් සිද්ධ වෙමින් තියෙනවා. අර මුලින් සඳහන් කළා වගේ භාග්‍යතුන් වහන්සේගේ මුළු චරිතයම වගේ මේ වනාන්තරයත් එක්ක හොඳට බැඳිලා තිබුණා. රහතන් වහන්සේලාගේ චරිතය, උන්වහන්සේලාගේ ජීවිත වනාන්තරයත් එක්ක බොහොම සමීපයි. පිටකේ එහෙම සූත්‍ර ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලින් මේ බුදුදහම සහ පරිසරය පුදුමාකාර බැඳීමකින් ගමන් කරලා තියෙන බව අපිට පේනවා. තියෙන මේ නොයෙක් විපර්යාස තත්ත්වයන්. එකක් ගස් කොළන් වල අඩුපාඩුව හොඳටම දැන් අපිට දැනෙන්න පටන් ගන්න තියෙනවා. අනිත් කාරණාව තමයි උෂ්ණත්වය දවසින් දවස ඉහළ යනවා. වැස්ස වතුර එන්නෙන් හිග වෙනවා. පානීය ජලය හොයාගන්න බොහොම අපහසු තත්ත්වයන්ට පත් වෙමින් පවතිනවා. ඒ පිළිබඳව නොඑක් විද්‍යාඥයන්ගේ නොඑක් පරීක්ෂණ වලින් නොඑක් කරුණු සඳහන් කරනවා. අහවල් වසර වෙනකොට පානීය ජලය පිළිබඳ ලොකු අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. ඒකට අපේ රට ගැන සඳහන් කරනකොට මහා පුදුම අවාසනාවන්ත තත්ත්වයක් අපි දකිනවා. වර්ෂාවල නියමිත කාලයට ලැබෙන්නේ සමහරලාට වර්ෂාවෙන් විනාශ වෙලාම යනවා. සමහර වෙලාවට නියගෙන් විනාශ වෙලා යනවා. තව වෙලාවට නායයන් තියෙනවා. තව පැත්තක සුලිසුලන් තියෙනවා. මේ මහා විපර්යාස ගොඩක් මේ පුංචි රටක් ඇතුලේ දකිනවා. ප්‍රධාන හේතුව තමයි මිනිස්සු තිසරණයෙන් සහ පන්සිල් වලින් ඈත් වීම. ඒක ධර්මානුකූලව සඳහන් කරන්න තියෙන එකම කරුණ. තිසරණයෙන් සහ පන්සිල් වලින් ඈත් වෙලා. තිසරණයෙන් සහ පන්සිල් වලින් මිනිස්සු ඈත් වෙන්න සම්මා දෘෂ්ටික උතුමන් වහන්සේලා අපිට උදව් කරන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම ඇති. සම්මාදිට්ඨිකයන් වහන්සේලාගේ ආරක්ෂාව බොහොම වේගෙන් ඈත් වෙලා යනවා කියන කාරණාව සඳහන් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි ගාව තිසරණ පන්සිල් නැහෙනි. තිසරණක් නැහැ, හරියට පන්සිලුත් නැහැ. ඒ තිසරණ පන්සිල් හරියටම පිළිහිටලා නැති නිසානේ අපි මුලින්ම ප්‍රශ්නයක සඳහන් කළේ මේ නිවැරදි ධර්මයේ අපි හොයාගන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව පිළි නොගන්නා අයම අද වැඩි වෙලා ඉන්නවා කියලා. අහවල් අයගෙන් අහගත්තාම අහවල් අය දේශනා කරන්නේ නැත්නම් අහවල් අයගෙන් දැනගන්නේ බුද්ධ ධර්මයයි. ඉතින් දැනගන්න ඉන්න අයගෙනුත් සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ වචනේ අද මදක් විවේචනයට ලක් වෙනවා නම් එහෙම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඒ තැන් වලින් නැගෙනවා නම් අපි භාග්‍යතුන් වහන්සේට සම්පූර්ණ පිටිපව් පිරිසක් බවට පත් වෙලා. ඒ සැකය එනවා කියලා කියන්නෙම අපි තිසරණයෙන් එළියට ගියා කියන එකයි. චිකිත්සාව බුද්ධ ආදී අටතන පිළිබඳව සැකය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකය. ධර්ම රත්නය ගැන සැකය. දැන් ඒකට අපි ගාව තිසරණ එහෙම හීන වෙනකොට, පන්සිල් නැති වෙනකොට, සිල් මත පිළිහිටලා ඉන්න ආර්යයන් වහන්සේලා අපිට සලකන්නේ නැහැ. මොකද ආර්යයන් වහන්සේලා අපිට සලකන්නේ නැත්තේ පෞකාරයෝ වැඩි වෙනකොට උන්වහන්සේලා කැමති නැහැ. අනික පෞකාරයන්ට උදව් කරනවා කියලා කියන්නේ ඒගොල්ලෝ තව තවත් පව් රැස් කරගන්නවනේ. අර එක කතාවක් තියෙනවා මාළුවෙක් ඉන්නව කුණු වෙලා. දැන් කුණු වෙච්ච මාළුවා ඔතාගෙන යනවා අපි මොකක් හරි හබරල කොලයක් කලින් මේ මොනවා හරි කොලයක තමයි ඔතාගෙන යන්නේ. මාළුවා කුණු වෙලා විසි කරනවා. නමුත් අපිට අර කොලෙත් විසි කරන්න වෙනවා. ඒ මාළුවා කුණු වෙච්ච මාළුවාගේ දුගඳ ඒකේ තියෙන නිසා. ඒකින්ද මේ ආර්යයන් වහන්සේලා ලෝකෙ දිහා බලනකොට අපි සුළුතරයක් සිල් ගුණ ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා අපි කීවට අපේ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කළා අසේවනාච බාලාන. බාලිය ඇසුරු කරන්න එපා. මම කියවනේ මුලින් අපි මතක් කළා ලෝකේ තියෙන අති විශිෂ්ටතම කාරණා 30 ගණන තමයි මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ. ඊට වඩා විශිෂ්ට දේවල් නැති නිසා. එතකොට ඒකේ සඳහන් කළා පඬිතේ ඇසුරු කරන්න කියන්න කලින් සත්පුරුෂය ඇසුරු කරන්න කියන්නේ කලින් සඳහන් කළේ බාලිය ඇසුරු කරන්න එපා කියලා. සේවනාච බාලාන පඬිතානංච සේවනා. අර ප්‍රකාශයේ මුලින් කළේ
ඒ වුණාට අද අපි බාලයන්ගෙන් ඈත් වෙන ස්වභාවයක් පේන්නේ නැහැ. අපි හොඳයි කියලා කියවට අපි බාලයෝ ඇසුරු කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකට විරුද්ධයි. කිසිසේත් බාලය ඇසුරු කරන්න අවසර දෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට බාලයා පැත්තක තියාගෙන ඉන්නවා. සම්පූර්ණයෙන් අයින් කරන්නේ. මට අහවල් වැඩි කරගන්න මේ පුද්ගලයාගෙන් පුළුවන්. ලොකු සම්බන්ධකමක් නැති වුණාට අපි යම් අවශ්‍යතාවයක් වෙච්චාම යට කතා කරනවා. ඒ කියන්නේ මම බාලයා සම්පූර්ණ අයින් කරලම නැහැ. බාලයා පැත්තක තියාගෙන අපි තුනුරුවන් වැඳලා ගිහිල්ලා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. මේ කරපු පුණ්‍ය කර්මයෙන් කවදාවත් මට බාල සමාගමක් නොවේවා. භාග්‍යතුන් වහන්සේ ළඟ එහෙම ප්‍රකාශ කරලා ඊළඟට සමහරලාට එළියට බහලා බාලියෙකුට ඇමතුමක් දෙනවා මගේ හැවල් වැඩේ කරගන්න ඉන්න කියලා. අපි ඒකට බාලියව ප්‍රතික්ෂේප කරලා නැහැනේ. අපි එහෙම කළාට ආර්යයන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. එහෙනම් ආර්යයන් වහන්සේලා බාලියොත් අත්හැරියා, බාලියෝ ඇසුරු කරන අයත් අත්හැරියා. අපිට මාළුවත් විසිකන්න සිදු වුණා, මාළුව අවතාගෙන ආපු කොලිත් විසිකන්න දෙනවා. ඒ වගේ උන්වහන්සේලා බාලියොත් අතහරිනවා, බාලියෝ ඇසුරු කරන නමුත් සිල් රකින්නවා කියන අපිත් අත්හැරලා දානවා. මොකද උන්වහන්සේලා තවත් බාලයන්ටත් අපටත් උදව් කරනවා කියලා කියන්නේ අපි හම්බ කරලා වැරදි කරන මිනිස්සුන්ට ආයුධ අරන් දෙනවා වගේ. දැන් උන්වහන්සේලා අපි රැකවරණයක් හදනවානේ. එහෙම කරන්නේ නැහැ කවදාවත්. අපි හම්බ කරලා වැරදි කරන මිනිහෙකුට ආයුධ දුන්නාම එයා තවත් වැරදි කරනවානේ. ඒ වගේ උන්වහන්සේලා අපි රැකවරණයක් හදන්නේ. ඒකින්ද වැස්ස වරුසාව පවා වැස්සවලාහක දෙවිවරු කියලා කියන්නේ වැඩි ප්‍රමාණයක් සෝවාන් වෙලා ඉන්න බවයි ධර්මයේ සඳහන් කරන්නේ. අතීතයේ කොච්චර සුන්දරද? වර්තමානයේ සමහර කෙනෙක් අහනවා ඇයි අනුරාධපුරයේ ඔච්චර වැව් හැදුවේ කියලා. මේ කාලේ අනුරාධපුරය කියලා කියන්නේ ගිනි ගන්න පායන කාලයක්. පොළොන්නරුව කියලා කියන්නේ පිච්චෙන්න පායනවා බොන්න වතුර ටිකක් නැතුව යනවා කාලෙකට. නමුත් එහෙ තමයි මහා සාගර වාගේ වැව් තියෙන්නේ. මින්නේරිය, පරාක්‍රම සමුද්‍රයේ ඒ වාගේ වැව් තියෙන්නේ. එහෙනම් වහින්න නැති පැති වල ඇයි වැව් හැදුවේ? නෑ ඒ කාලේ ওই පැති වලට හොඳට වැස්සා. ඒ වැව් වතුරෙන් පිරීලා තිබුණා. මිනිස්සුන්ට උදේට කුඹුරට වතුර හරවන්නවත් වෙලා තිබුණේ නෑ. රැයට වැස්සා රෑ 12ට විතර වැව් හැමදාම පිරීලා තිබුණා. මහ සුලිසුලන් ආවේ නෑ. වැහලා පායලා කුඹුරටත් වතුර ලැබිලා වැවටත් වතුර ලැබිලා මිනිස්සු දන්න නොදන්න තරම් අකුණු ගහලා මහ භයානක විපර්යාස ඇති වෙලා ජීවිත විනාශ වෙලා ඉව වුණේ නෑ. කලට වෙලාවට දෙවියෝ හරියට වැස්ස ලැබලා දුන්නා. එතකොට රාජුගේ ධාර්මික බව ප්‍රධාන වශයෙන් මේකට බලපාන. රාජා බවතු ධම්මිකෝ කියලා ගොඩනගුවේ නිකම්ම නෙමෙයි. මේ ජාතක පාළියක ජාතක කතාවක් තියෙනවා. රජුරුව එක බොරුවක් කියනකොට මේ මහ පොළොවේ තියෙන රසය රියන් ගානක් යටට බහිනවා කියලා. එහෙනම් අද කොච්චර මේ දේවල් පැහැදිලිද? කුඹුරට වී ටික දාපුවාම අනිවාර්යෙන් ඒක නැගිටින්න වෙනත් පෝර જાතිය යොදන්න ඕනේ. ඒ පෝර ටික යොදලා ඉවර වෙනකොටම කෘමි රෝග එනවා. පොහොර නිසාම. ඊළඟට මිනිස්සුන්ට පව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තැනක රජුට වැරදුනහම රටටම වරදිනවා. අපි චෝදනා කරලා හරියන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලාට චෝදනා කරලා බෞද්ධයන්ට චෝදනා කරලා හරියන්නේ නැහැ. රජු වරදිනකොට භික්ෂුවගේ ඉඳලා ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපි මේ භික්ෂුන් වහන්සේලා ගැන කියනව නෙමෙයි. අපි අර බලාපොරොත්තු වෙන තැන ගොඩ නැගෙන්නේ නැතුව යනවා. එන්න මේ රාජා බහුතු ධම්මිකෝ කියන කාරණාව ඒ තරම්ම වටිනවා. දේවෝ වස්සතු කාලයේනේ. නිසි කාලයට වැස්ස ලැබලා දෙන්න කිව්වා. බැවින්ම එදා ලැබලා දුන්නා. එහෙනම් මේ කාරණාව ඒ තරම්ම වටිනවා. අවශ්‍යම වෙන්නේ අපි ආයතරයක් හරියට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් සත්‍ය වශයෙන්ම මේ ස්වභාවය වෙනස් වෙනවා. ධර්මයේ ඒහිපස්තිකයි අපේ රටේ බෞද්ධයෝ තීරණය කෙරුවොත් අපි එහෙනම් යන් දෙතෙන්ට කියලා මේ ධර්මයේ හැබෑම සත්‍ය බව දකින්න පුළුවන් වෙනවා. ඒක බය නැතුව කියන්න පුළුවන් කතාවක්.